ඉස්සරහා තමයි අපි කැම්ප් ගහන්න හදන්නේ. අපි ගිනි මෙලයට දර ටික සෙට් කරන ගමන් ඉන්නේ. ඔහිය කැම්ප් සයිට් එකේ රාත්‍රියක්. හුළඟක් එනවා මේ හරියට උඩරම් ගලවගෙන යන සයිස් එකට හුළඟ. ඔහිය කඳවුරු භූමියට සම දීලා කඳවුරු භූමියේ කඳවුර රාත්‍රී කඳවුර ඉවර කරලා දැන් යන්න කියලා හදනවා. ඊගා වීඩියෝ එකකින් හම්බ වෙන්න එතකල් වයිල්ඩ් සයිඩ් කැම්පින් ආලක්කටම ජය. දැන් ආවා මේ කැම්පින් සයිට් එකට. ෆෝවිල් තියෙන වාහනයක ඊසි එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් පාත තියෙන සැලුන් මොඩල් කාර් වල නම් එන්න අමාරුයි. මාත් ගොඩක් අමාරුවෙන් මේ වාහනේ දාගත්තේ. මේ පේන පාර දිගේ ගියාම අර පැත්තේ තමයි කැම්ප් ගහන තැන තියෙන්නේ. මේ හරි පරිසරය බලන්න මාර ලස්සනයි. මෙතන බෙන්ච් එකක් තියෙනවා. ඕනනම් වාඩි වෙලා කෑම හැම කන්න. ලී වලින් හදපු පාලමක් තියෙනවා. බලන්න වතුර පාරක් ගලාගෙන එනවා. මේ පාලම දිගේ යන්න තියෙන්නේ. ඔය ඉස්සරහින් යන්නේ මෙතන මේ කැම්ප් සයිට් එක බලා ගන්න කෙනා. එයා තමයි එතන බාරක ඉන්නේ. ඔයාලට කැම්ප් සයිට් එක බුක් කරන්න යනකොට මෙයාගේ contact number එක දෙනවා. බලන්න මෙතන ලස්සන පරිසරයක් තියෙනවා. එන්න සගයෝට ගෙනවා. දැන් වෙලාව දවල් 2ට විතර ඇති. මෙතන ඔන් වෙන්න තියෙන්නේ හවස 3ට. අපි ටිකක් කලින් ආවා. පහෝදා 11ට ඔෆ් වෙන්න තියෙන්නේ. හොඳ තැනක් හොයාගෙන ටෙන්ට් එක ගහන්න ඕනේ. මෙතන වතුර පාරක් ගලාගෙන යනවා මේ. සීතල හුළඟක් එනවා. බලන්න. සීතල හුළඟක් එනවා. මාර ලස්සන පරිසරයක්. ඔයාලත් නිවාඩු වෙලාවක මෙතන බුක් කරගෙන ඇවිල්ලා පැයක් ගත කරලා මෙතන මතකයන් ටික විතරක් ඉතිරි කරලා ඉතිරි හැමදේම අරගෙන ආපහු යන්න. මේ හරියනේ වාඩි වෙලා ඉන්න දැන් තියෙනවා. අපි බැලුවේ මෙතන අයිනේ වගේ වතුර පාර කිට්ටුවෙන් වගේ ටෙන්ට් එක ගහන්නම් කියලා. ඉස්සරහා පේන මේ තනිතලාව වගේ තනකොළ කොල්ලේ තමයි අපි ටෙන්ට් එක ගන්න හිතාගෙන ඉන්නේ. මෙතන හැම පහසුකම් වගේ තියෙනවා. ඔයාලට කූඩාරමක් තියෙන්නම ඕනේ නැහැ. ඔයාලා මේ කැම්ප් සයිට් එක බුක් කරාම මෙතනින් ඔයාලට කූඩාරම් දෙකක් දෙනවා. මම හිතන විදිහට 6 person දෙකක් දෙන්නේ. ඒ නිසා ලන්තෑරුම් මං හිතන්නේ දෙනවා. ඒ නිසා මේ කැම්පින් ගියර්ස් නැති අයට උනත් මෙතන ඇවිල්ලා රාත්‍රී කඳවුරු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගිනි මැලය ගන්න තැන. මේක වටේට වාඩි වෙලා රාත්‍රී සාජ්‍යයක් පැදුරු පාටියක් දාන්න පුළුවන්. හැබැයි ලොකු ഘോഷාකාරී දේවල් නම් කරන්න කියලා මම කියන්නේ නැහැ. මොකද මේක ස්වභාවික පරිසරයක්. ගොඩාක් සත්තු ඉන්නවා මේ මෙතන මේ වටේටම කැලේ තියෙන්නේ. ඒ නිසා ඒවට බාධා වෙන්නේ නැති වෙන්න ඒ වැඩේ කරගත්තට අවුලක් නැහැ. අපිත් අද රැට
මෙතන ගිනි මැලයක් ගහලා පොඩි විනෝදයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මෙන්න බලන්න මම අර වල ඉස්සෙල්ලා පෙන්නපු වතුර පාර. මේ වතුර පාර එන්නේ හොටන් ප්ලේන්ස් වල ඉඳලා. ඔයාලා එතකොට හිතා ගන්න මේ වතුර කොහොම සීතලක් ඇතිද කියලා. හොටන් ප්ලේන්ස් ලංකාවේ ඉන්න ඕන කෙනෙක් ඇවිල්ලා තියෙන තැන. එතන තියෙන පරිසරය කොහොමද කියලා දන්නවා. ඒ වතුර ගැනත් දන්නවා. මේ වතුර මාර සීතලයි. බලන්න ලස්සනයි. මේ සභාවක පරිසරයේ විනාඩි 10ක් හිටියත් හිත මාර විදියට නිමිනවා. හොටන් ප්ලේන්ස් වල ඉඳලා එන සීතල වතුර පාර. ඔහිය කඳවුරු භූමිය හරහා මේ විදියට ගලාගෙන යනවා. අපේ මොහොමඩුයි පැතුමුයි දෙන්න දර කපනවා මේ ගිනි මැලේ ගහන්න. රැට මෙතන හොඳටම සීතලයි ගිනි මැලයක් අත්‍යවශ්‍යයි. අපි ගිනි මැලේට දර ටික සෙට් කරන ගමන් ඉන්නේ. අපි මෙතන වේලිච්ච දර කෑල්ලක් කපා ගත්තා. මේ ටික කපලා ගිනි මැලේට දාගන්න. දැන් වෙලාව හවස 5ට විතර ඇති. අද දවල්ට කන්න පරක් වුණා. රොටි හදාගත්තා. පරිප්පු හදලා තිනවා. පරිප්පු තෙල් දාගන්න හදන්නේ. පරිප්පු තෙල් දාගත්තා. කන්නම් කියලා දන්නේ රොටි පරිප්පුත් එක්ක. සුපිරි. රාත්‍රී ගිනි මැලය සෙට් කරගන්න ගමන් ඉන්නේ. දැන් තමයි පත්තු කරේ. පොඩි සීතලක් තියෙනවා වටේටම. වතුර එකක් උණු කරනවා. තේ එකක් බොන්න. නිස්කැෆේ එකක් හදාගන්න කියලා හදා. ලන්තෑරුමක් පත්තු කරලා ටෙන්ට් දෙක මැදින් එල්ලලා තියෙනවා. ඔහිය කැම්ප් සයිට් එකේ රාත්‍රියක්. දැන් වෙලාව රෑ 12ට විතර ඇති. කන්නම් කියලා බැලුවේ. දැන් තමයි මේ ඔයලා ඔක්කොම කරගෙන ගිනි මැලයකුත් ගහලා මේ වැඩ ටික ඉවර වුණේ. අපි හදාගත්ත බත් තියෙනවා. සැමන් එකක් හදලා තිනවා. ඊට අමතර අර රොටි කන්න හදපු පරිප්පු තියෙනවා. ඒ ටිකත් එක්ක තමයි කන්න බැලුවේ. එහෙනම් කාලා
ආපහු හම්බ වෙන්න. හරි. දැන් වෙලාව රෑ 1:00ට විතර ඇති. නිදා ගන්න කියලා බැලුවේ. හොඳටම හුළඟ එළියේ. මේ ටෙන්ට් එකත් හොඳටම හෙල්ලෙනවා හුළඟට. පොඩි අන්කම්ෆි ගතියකුත් දැනෙනවා. කමක් නෑ මේ කොමාර් නිදා ගන්නවා. එහෙනම් හෙට උදේ හම්බෙමු. එතකල් ඔක්කොටම good night. Hai යාළුවනේ. මොනේ? දැන් තමයි නැගිටින්නේ. වෙලාව මහා පාරට විතර ඇති. බලන්න මේ උලඟක් එනවා. උලඟ හොඳටම සැරයි. මේ බලන්න මේ අපේ කුඩාරන් වලට උලඟ එන විදිය අර හුළඟක් එනවා මේ හරියට කුඩාරම් ගලවගෙන යන සයිස් එකට හුළඟ. දැන් ඉතින් නැගිටලා අපේ මේක හරි මේක හදා ගන්නම් කියලා තමයි මේ හදන්නේ. මෙතන තමයි අපි ඊර ගිනි මෙලේ ගහලා තිබ්බේ. ඒකත් දැන් නම් නිවිලා ගිහිල්ලා. මම ඉස්සලාම උදේම නැගිට ගමන්ම මේ වතුර පාර ළඟට තමයි ආවේ. මේ වතුරට බැලලා සීතල වතුරෙන් උදේ පාන්දර මූණ සෝද ගත්තා. මාරු ප්‍රශ්නයක් දැනුණා ඇඟට. මං ඊරත් බලාපොරොත්තු වුණේ උදේ නැගිට ගමන්ම මේ වතුර පාර ළඟට එනවා කියලා. උදේම සීතල වතුරෙන් මූණ සෝද ගත්තා. මාරු ප්‍රශ්න.
ඒත් එක්කම කියන්න හැදුවේ මේ කඳවුරු භූමිය වෙන් කරගන්න විදිය ගැන. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශාඛාව තියෙනවා බත්තර මුල්ලේ. එතෙන්ට දුරකථන ඇමතුමක් දීලා මේක වෙන් කරගන්නත් පුළුවන්. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාඛාවක් තියෙනවා අඩවි වන නිලධාරී කාර්යාලයක් වැලිමඩ කැප්පිටිපොළ ප්‍රදේශයේ. එතෙන්ට දුරකථන ඇමතුමක් දීලා හරි නැත්නම් ඒ ස්ථානයට ගිහිල්ලා හරි එතනින් මේ කඳවුරු භූමිය වෙන් කරගන්නත් පුළුවන්. දුරකථන ඇමතුමක් දීලා වෙන් කරගන්නත් පුළුවන්. ඒත් එක්කම කියන්නම් මේ කඳවුරු භූමිය වෙන් කරගන්න තියෙන පැකේජස් ගැන 4 person පැකේජස් තමයි තියෙන්නේ එතන. එක පැකේජ් එකක් රුපියල් 4790ක් වගේ මුදලක් වෙනවා. ඒක වෙන් වෙන්නේ 4 දිනකට. 4 දිනකට වඩා එනවා නම් අපි හිතමු 5 දිනක් එනවා නම් තව 4700ක් ගාණක් දීලා වෙනම අපහු පැකේජ් එකක් වෙන් කරගන්න වෙනවා. ඒක තමයි මෙතන තියෙන රූල් එක. 5 දිනක් ආවා කියලා 4700 තනි පැකේජ් එකට මෙතන කඳවුරු ගහන්න දෙන්නේ නැහැ. එහෙම නීතියක් මෙතන තියෙනවා. ඒවට අනුගත වෙලා අපිට මේ වැඩේ කරන්න වෙනවා. ඒ ගැන දැනුවත් වෙලාම මේ ඔහිය කඳවුරු භූමියට එනවා නම් හොඳයි. ඔහිය කඳවුරු භූමියේ කඳවුර රාත්‍රී කඳවුර ඉවර කරලා දැන් යන්න කියලා හදන්නේ. ඊයර ඇඩ්වෙන්චර් එකක් තිබ්බා ලකුවට. ආයෙත් මේ විදිය රාත්‍රී කඳවුරු අත්දැකීමක් එක්ක ඊගා වීඩියෝ එකකින් හම්බ වෙන්න. එතකල් වයිසයිඩ් කැම්පින් ආලක්කටම ජය වේවා.